පොයට අනුරාධපුරයේ ගිහින් අර ලස්සන නංගිගෙන් දන්සල්පත් කාලා ආපහු මම රවුමත් දාන්න ආවා. මගේ වීඩියෝ එකත් සෑහෙන දෙනෙක් බලලා තිබුණා මම දැක්කා. ගයිස් ආතල්ම සීන් එක තමයි ඔය එක එක පේජ් කාරයෝ දාපු මගේ වීඩියෝ එකට වැටලා තියෙන කමෙන්ට් කියවන එක. ඒව කියවද්දි තමයි මට හිතෙන්නේ උඹලට මහ පුදුම ප්‍රශ්නනේ තියෙන්නේ කියලා. ගොඩක් උන්ට මේ මම කරේ දාගෙන ඉන්න මාලිමාව දැවෙන ප්‍රශ්නයක් වෙලා. පං 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 මම ලෝකේ පුරා යන එකෙක්. උඹල වගේ දූපතක läගගෙන ඉන්න එකෙක් නෙවෙයි මං. එතකොට මං වගේ එකෙක් අනිවාර්යෙන් පාවිච්චි කරන පොඩි ගැජට් එකක් ඕක. එහෙම නැතු උඹල හිතනවද මම මේ NPP එකේ ඇඩ් එකක් ගහනවා කියලා? ඈ තෝ එතකොට ක්‍රිස්තු වර්ෂ 12 විතර මාලිමාව මුලින්ම හදපු චීනුත් NPPද? අර පිරමීඩය ඇතුලේ නොදන්න හිලකට අත දාලා බල්ලෙක්වත් ගිහින් නැති භූත කාමරයකට වැටිලා වලකජ්ජ ගහන්න ගිහින් ඔන්න මෙන්න බේරුනේ මේ ගැජට් එක හින්දා. තව එකෙක් කියනවා අනුරාධපුර වගේ තැනකට මම යන එක බුදුදහමට අපහාසයක්ලු. පං 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 තොපිනේ අපි හිටපු අනුරාධපුරයට ඇවිත් අපිවත් එලව ගත්තේ. හැබැයි වෙන කිසිම දෙයක් පේන්නේ නැතිව මාලිමාව විතරක් පේන උන්ගේ කමෙන්ට් වලින් නම් අපිට පේන්නේ. හොරා කාපු උන්ටයි උන්ගේ කටු කාපු උන්ටයි දැන් නම් රෙවිලා ඉන්නේ කියලා. හරි ඕක දැන් ඇති. සමහර ගොබ්බ ගති තියෙනවා රිලව් නෙවෙයි. සක්කරයාගේ පුතා වයිමා කිව්වටවත් ඇරෙන්නේ නැති. ආ විනාඩියක් හිටා මචං. Hi, traveling boy. අනේ අපි සෙල්ෆියක් ගමුද? ගයිස් මචල්ලා ඇත්ත කියපල්ලා. උඹලා හිතන් ඉන්නේ ඩාවින්ගේ පරිණාමවාදයේ ඇත්ත කියලාද? ඒ කියන්නේ මේ අපෙන් උඹලා පැවතගෙන එනවා කියලාද හිතාගෙන ඉන්නේ? අපෙන් උඹලා පැවතගෙන එනවා කියන එක අමු ටොම්පචයක් මචං. ඒක ඇත්තනම් මට කියපන්කෝ. අපි මෙච්චර ලස්සන වෙලා උඹලා ඔච්චර කැත උනේ කොහොමද කියලා. මං කියන්නම් සිරාම සීන් එක මොකද්ද කියලා. මාත් මේක හරියටම දැනගත්තේ අර පිරමීඩ අටමගල ඇතුළට රිංගුව වෙලාවේ. මෙන්න මෙහෙමයි සීන් එක වෙලා තියෙන්නේ. Annet Irekah. දැක්ක නේද සීන් එක? උඹලා මගේ කරේ තියෙන මාලිමාවයි සිංහ කොඩිය ඇදපුදයි හොය හොයා ගෝතයෝ වගේ ඉන්නේ නැතිව ලෝකෙ ගැන ඉගෙන ගනින්න. අඩු ගානේ මේ මගෙන් හරි. ඒලියන්ස්ලත් එක්ක එකතු වෙලා සුපිරිම පිරමීඩ් හදලා රජකම් කරගෙන හොදට කාලා බීලා ජිංගි ජිංගි පොජ්ජ මන්දු කරලා ආතල් එකේ හිටියේ අපි. එතකොට උඹලා තමයි අර තඩිගල් උස්සන්නයි ඇලවල් කපන්ටයි අනිත් කුලී වැඩවලටයි කොහෙදෝ ලෝකෙක ඉඳලා මෙහෙට ගෙනල්ලා අතෑරපු මිනිස්සු කියන්නේ. හරි දැන් ඕක කිව්වයි කියලා මං එක්ක මලපණින්ට කාරි නෑ. මේ වගේ උඹලා නොදන්න පිස්සු හැදෙන දේවල් දැනගන්න traveling boyව follow කරපල්ලා. Traveling boy. පැරිසියට සාදරයෙන් පිළිගන්නවා. තව දෙයක්. මචං ප්ලීස් පුරුද්දට හැම එකකටම කියනවා වගේ මේකටත් AI ගාන්න නම් එපා මහත්තයෝ කොටනවා සෙනිකවම.